හොඳයි. 2025 බාහිර උපාධි කැලණි විශ්වවිද්‍යාල ලියාපදිංචි කටයුතු ලබන 20 වන දින. ඒ කියන්නේ අද 19 වෙනි හෙට ආරම්භ වෙනවා. පැහැදිලිද? එතකොට බාහිර උපාධියක් කියන්නේ මොකක්ද? ලියාපදිංචියේ ඉඳලම උපාධි අවසානයේ දක්වා ඔයාට එන අභියෝග ඒ වගේම ප්‍රශ්න ගැටලු සහ මේක ඉස්සරහට කොහොමද යන්නේ මේ සියල්ලම මම ඉතාමත් කෙටියෙන් පැහැදිලි කරලා දෙන්න තමයි අද දවසේ යොදාගත්තේ හදිසියෙම. හෙට දැන් 20 වෙනි දින හෙට ලියාපදිංචි කටයුතු දුන්න සැනින්ම මම ලියාපදිංචි කටයුතු ආරම්භ කරනවා. මේ මම මුලින්ම කියන්න ඕනේ මගේ නම ශානික රුවන්. මම බාහිර උපාධි සම්බන්ධයෙන් විශේෂයෙන්ම මනෝවිද්‍යාව විෂය සම්බන්ධයෙන් කැලණිය සහ ජපුර කියන දෙකටම මම උගන්වනවා. අවුරුදු 2012 13 කියන උපාධි කණ්ඩායම තමයි මම ආරම්භ කරේ. 2013 ඉඳලා මේ වෙනකොට අවුරුදු 12ක් විතර එවැනි කාල වකවානුවක් මම බාහිර උපාධි දරුවන් එක්ක වැඩ කරලා තියෙනවා. ඒතර මගේ ඉතිහාසය ගත්තොත් 12 13 කියන බැච් එක ඊළඟ 14 15 16 මේ බැච් තුනටම ෆස්ට් ඉයර් සෙකන්ඩ් ඉයර් තර්ඩ් ඉයර් පන්ති කරලා ඒ ළමයි උපාධාරීන් බවට පත් කරලා තියෙනවා. ඊළඟ 2019 නව විෂය නිර්දේශය යටතේ ආරම්භ කළා. 2019 දැන් මේ වෙනකොට සමහර අයගේ රිසල්ට් ඇවිල්ලා තිනවා. මේ සමහර සබ්ජෙක්ට් වල මනෝවිද්‍යාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඊයේ පෙරේද දැන් ඒ දරුවනුත් ක්‍රමානුකූලව උපාධි සම්පූර්ණ කරමින් පවතිනවා. එතකොට 2021 19 පස්සේ 21 බැච් එකේ ඉන්නේ 21 මේ දෙසැම්බර් 12 මනෝවිද්‍යාවේ මේ දවස්වල එයාලගේ තර්ඩ් ඉයර් එක්සෑම් 21 අයගේ 22 අයගේ සෙකන්ඩ් ඉයර් ඉවර වෙලා දැන් එයාලගේ තර්ඩ් ඉයර් පන්ති පටන් ගත්තා ගිය මාසේ. ගිය මාසේ තමයි එයාලගේ එක්සෑම් ඉවර වුණේ. එතකොට ඊළඟ 20 23 ෆස්ට් ඉයර් එක ලියලා එයාලගේ සෙකන්ඩ් ඉයර් එක දැන් මාස දෙකක් තිස්සේ උගන්වීම් කටයුතු කරගෙන යනවා. ඊළඟට 20 24 ගිය අවුරුද්දේ දරුවෝ මේ වෙනකොට ඉගැන්වීම් කටයුතු මම හිතන්නේ 70%ක් වුණ මම කරලා අවසන් කරලා තියෙනවා. එතකොට ඒ අය බොහෝ දුරට ලබන අප්‍රේල් මැයි වෙනකොට එයාලගේ ෆස්ට් ඉයර් එක්සෑම් එක තියෙයි. ඊළඟට තමයි පුතේ 20 25 ඔයාලා මට මුණ ගැහෙන්නේ. එතකොට කැලණි විශ්වවිද්‍යාලයේ ඔය විශේෂයෙන්ම ෆිසිකල් ක්ලාස් කරන කාලේ 12 13 දරුවන් ඉඳලා එහෙම කරගෙන ඇවිල්ලා කොරෝනා සමයත් එක්ක ඔන්ලයින් අපි ඉගෙනීම් කටයුතු ආරම්භ කරා. විශේෂයෙන්ම මම පෞද්ගලිකව ආරම්භ කරා. ලංකාව පුරා විශාල දරුවෝ පිරිසක් මාත් එක්ක ඒක රාශී වුණා. එතකොට ගණනය කරන්න බැරි මම හිතන්නේ 2000 3000ක් ওই වගේ ප්‍රමාණයක් මාත් එක්ක එකතු වුණා. එතකොට මනෝවිද්‍යාව විෂය වගේම මම දර්ශනීය විෂය ඒ හිටපු දරුවන් අතිශයින් බහුතරයකට ඉගෙනීම් කටයුතු කරා. ඊට අමතරව මේ ඔන්ලයින් හරහා බාහිර උපාධි අනිකුත් විෂයන් ඉගෙනීම් කටයුතු කරන ගුරුවරු සම්බන්ධ කරමින් ඒ දරුවන්ගේ උපාධිය අවසානයේ දක්වා යන්න අවශ්‍ය සියලුම දේවල් කැපකිරීම පසුගිය ඇත්තටම වර්ෂ 4ක පමණ කාලයක් ඔන්ලයින් මේ අවකාශය තුල කටයුතු කරලා තියෙනවා. ඒ කියන්නේ කියන්න බොහොමයක් දේවල් ඉදිරියේදී මම කියන්න. ගෲප් එකෙත් මම ගොඩාක් දේවල් දාලා තියෙනවා. ඔයාලා දකින්න ඇති. බලන්නේ දේවල්. එතකොට ඔයාලට තේරෙයි. එතකොට මම ජපුර විශ්වවිද්‍යාලය ගැන පොඩ්ඩක් කියන්නම්. ජපුර තමයි මගේ පළවෙනි උපාධිය බේසික් ඩිග්‍රී එක දර්ශනය හා මනෝවිද්‍යාව කියන විෂය යටතේ මම මගේ උපාධිය අවසන් කරනවා 2006 A level කරලා 2007 තමයි විශ්වවිද්‍යාලය යන්නේ 2012 දී තමයි මම අවුට් වෙන්නේ. එතකොට ප්‍රථම පන්ති සාමාර්ථයක් සමගින් තමයි මම කැම්පසින් අවුට් වෙන්නේ. ඒ වෙනකොට මම ඩිප්ලෝමා පහක් කරලා තිනවා අපරාධ විද්‍යාව, මනෝවිද්‍යාව, උපදේශන මනෝවිද්‍යාව, ඒ වගේම ඉංග්‍රීසි ඩිප්ලෝමාවක් කරලා තියෙනවා. ඒ වගේම හියුමන් රිසෝස් මැනේජ්මන්ට් එහෙම නැත්නම් මානව සම්පත් කළමනාකරණ. ඊට අමතරව මම රිසර්ච් ඔය ඩ්‍රග් සම්බන්ධයෙන් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සම්බන්ධ වෙලා රිසර්ච් ඔෆිසර් කෙනෙක් හැටියට කටයුතු කරලා තිනවා. ඒ කාලයේදීම විශේෂයෙන්ම HIV සම්බන්ධයෙන් මම ඒ කාලයේදී විශේෂයෙන්ම ගණිකා වෘත්තිය නියැලෙන්නම් ඒ හා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය කරපු රිසර්ච් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ පරිේශනාත්මක පැත්තෙන් ඒ කාලය තුලදී දැනුම මේක රාශී කළා. ඉන් අනතුරුව ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ 2013 මම
බදුල්ල දිස්ත්‍රික් භාර නිලධාරී හැටියට පත් වුණා. ඉන් අනතුරුව 2014 මම මොනරාල් දිස්ත්‍රික් භාර නිලධාරී හැටියට කටයුතු කරා. 2014 එක්සෑම් එකක් පාස් වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙනකොට මනෝවෛද්‍ය සමාජ සේවා නිලධාරී හැටියට හම්බන්තොට අවුරුදු 7ක් පමණ කාලය ගත කරලා ඉන් අනතුරුව කොරෝනා සමයේදී මම මාතර දිස්ත්‍රික් මහරෝලට ට්‍රාන්ස්ෆර් ඇවිල්ලා මේ වෙනකොට අවුරුදු 2ක් නිවාඩු අරගෙන ලබන පළවෙනිදා මම නැවතත් සේවයට වාර්තා කරන්න අවශ්‍යයි. උක තමයි ඇත්තටම මගේ ඉතිහාසය. මම ඇත්තටම නිවාඩු ගන්නේ ඒකත් මම ඍජුවම කියන්න. විශාල දරුවන් පිරිසකගේ වගකීම් බාහිර උපාධි සම්බන්ධයෙන් ආපු නිසා ඒ කාලේදී නිවාඩු ගන්න පුළුවන් නිසා දේශීය නිවාඩු මම ගත්තා. එතකොට දැන් මේ වෙනකොට ඒ හිටපු අතිශයින් බහුතරයක් කණ්ඩායම් උපාධි අවසන් කරලා තියෙන නිසා දැන් අපිට පොඩ්ඩක් අර නිදහස තියෙන ඇත්තටම. නිදහස කියලා කියන්නේ සම්පූර්ණ නෙමෙයි. නමුත් නිදහසක් තියෙනවා යමක් හිතලා කරන්න. නැත්තම් පසුගිය කාලවකවානු ගත්තොත් එහෙම විශාල පිරිසක් ඇත්තටම ගත්තොත් එහෙම මේ කාමරේ පුරාම ටියුට් සරම්මනම් තිබුණේ. එතකොට අපි ගොඩාක් වැඩ කරා ඒ කාලේදී. දැන් ඒ තියෙන අර අපහසුතාවයන් දැන් ටිකක් මගහැරීලා දැන් නව විෂය නිර්දේශයේ දරුවන්ට පමණක් ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා. පරණ දරුවෝ කවුරු හරි හම්බුනොත් එයාලට උදව් කිරීම කටයුතු නතර කරලා නැහැ. ওই විදිහට තමයි පුතේ මේ ඔන්ලයින් අවකාශය හරහා වැඩ කටයුතු කළේ. ඊළඟට මම ඔයාලට විශේෂයෙන්ම කියන්න ඕනේ මේ බාහිර උපාධි ලියාපදිංචි කටයුතු මම තනි ගුරුවරයෙක් හැටියට තමයි කරන්නේ. මම ආයතනයක් කරන්නේ නෑ පුතේ. පැහැදිලිද? ආයතනයක් කරන්නේ නෑ. ඔයාලා උපාධි හදාරන්නේ කැලණි විශ්වවිද්‍යාලයට ඉගෙන කැලණි විශ්වවිද්‍යාලයේ බාහිර උපාධිය. එතකොට ඒ ලියාපදිංචි කටයුතු සියල්ලම සිද්ධ වෙන්නේ කැලණි විශ්වවිද්‍යාලයේ. ඒක කරලා දුන්නට මම ඔයා ඇත්තටම ඇති විශ්වවිද්‍යාලයට. එතකොට අපි බාහිරින් පන්ති කරන මේ කෙලින්ම කිව්වොත් ටියුෂන් පුතේ. පැහැදිලිද? ටියුෂන් ගුරුවරයෙක් හැටියට තමයි ඉගැන්වීම් කටයුතු ඒ සියල්ලම උදව් කිරීම කරන්නේ. එතකොට ඔයාලට සම්පූර්ණයෙන්ම මම මගේ අතින් තමයි ලියාපදිංචි කරන්නේ. කිසිදු කෙනෙක් මම සම්බන්ධ කරගන්නේ මම පසුගිය කාලේ එහෙම සම්බන්ධ කරගත්තා යම් යම් දුර්වලතා මත ළමයි අපහසුතාවයටපත් වුණා. ඒ නිසා මම ඇත්තනම ළමයි 150ක් පමණ තමයි මම ලියාපදිංචි කරන්න බලාපොරොත්තු වෙන්නේ. එන්නේ පිටහට මගේ අතින් ලියාපදිංචි වෙන්නේ නැහැ. මොකද එක ළමයෙකුට විනාඩි 40ක් ගත වෙනවා. විනාඩි 40ක්වත් ගත කරන්න වෙනවා. මොකද ඒ රිසර්ච් අක්ෂරයක් ගානේ චෙක් කරලා තමයි මම රෙජිස්ටර් කරන්නේ. පැහැදිලිද ඔයාලා හැමෝටම? මං කියන දේ පැහැදිලිද? එතකොට ඒකේ වගකීම 100%ක් මම ගන්න ඕනි. අනිත් එක මම බොහොම උපක්‍රමශීලීව මම ඒවා කියන්නේ මොනවද කියන එක උපක්‍රමශීලීව ඔයාලා ලියාපදිංචිය සාර්ථක කරගන්න අවශ්‍ය වෙන විදිහට තමයි ලියාපදිංචි කටයුතු කරන්නේ. සමහර තැන් තියෙනවා සමහර දුර්වලතා මත සමහර විට ඒක ඇත්තටම සිස්ටම් එකක් නේ ඔටෝමැටිකලි සමහර ඔයාලට මොනවාද ඔයාව කැම්පස් එකට සිලෙක්ට් වෙන්නේ ඒක ආයේ මේ එක එක්කිනාගේ ඇප්ලිකේෂන් චෙක් කරන්නේ නැහැ. එතකොට පුතේ අපි ඒක හරියට ෆිල් කරලා තිබුණ නැත්නම් ඔයා ඇත්තටම ගැටලු සහගතයි කියන ලිස්ට් එකක් ආපහු දාන්න. ඒකෙදිත් ඔයාට අභියාචනයක් දාලා නිවැරදි කරගන්න බැරි වුණොත් එහෙම ඔයාගේ ලියාපදිංචි කටයුතු ඇත්තටම කරගන්න බැරි වෙන්න පුළුවන්. එහෙම ගැටලු වුණාට පස්සේ ගොඩක් දරුවෝ මගේ ගාවට ඇවිල්ලා තියෙනවා. දැන් ගිය අවුරුදු වලත් එහෙම ඉඳලා තියෙනවා. මම ඉතින් කාටවත් එහෙම මේ කරන්නේ නැහැ. මම උදව් කිරීම කටයුතු කරනවා. විශේෂයෙන්ම මම ප්‍රමුඛට ගන්නේ මනෝවිද්‍යාව සහ දර්ශනීය විෂයත් එක්ක. පැහැදිලිද? ඒ දරුවන්ට තමයි මම උදව් කරන්නේ. හේතුව මම ඒ ශාස්ත්‍රයෙන් ඉස්සරහට යන්න විතරයි මම ඔයාලට මඟ පෙන්වීම කරන්නේ. මොකද අනිත් කිසිදු ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් මට දැනුමක් හෝ මට අත්දැකීමක් නැහැ. පැහැදිලිද? මම නොදන්න ශාස්ත්‍රයක් ගැන ඔයාලට දැනුවත් කරලා වැඩක් නැහැනේ. දැන් කෙනෙක් මගෙන් ඇවිල්ලා අහනවා ෆැෂන් ඩිසයින් මොකක් හරි උපාධියක් තියෙනවා. ඉතින් මම ඒ ශාස්ත්‍රය ගැන දන්නේ නැහැ පුතේ. පැහැදිලිම කෙනෙක් මගෙන් ඇහුවොත් එහෙම ඉලෙක්ට්‍රිකල් සම්බන්ධයෙන් සර් මට ඉගෙන ගන්න අවශ්‍යයි කිව්වොත් මට ඒක ගැනත් ඔයාලට උගන්වන්න බෑ. පැහැදිලි? එතන මම දන්නේ එකම දේ මොනවාද? මනෝවිද්‍යාව මේ දර්ශනීය කියන්නේ මනෝවිද්‍යාව ඉපදිච්ච විෂය. එතකොට අන්න ඒ වගේ දෙයක් විතරයි මම ඔයාලට මොනවාද මඟ පෙන්වීම කටයුතු කරන්නේ. එතකොට මනෝවිද්‍යාව විෂයත් එක්ක ඔයා අනාගතේ ඔයාගේ මොනවාද ගමන් මාර්ගය හදාගන්න පාත් එක හදාගන්න හැටි මම කියලා දෙන්නම්. තේරුණාද? දැන් උපාධියට අමතරව ඔයා මොනවද තව සුසුකම් හදාගන්න ඕනේ. දැන් ගොඩාක් අය මේ වෙනකොට මේ සමහර විට උපාධිය සම්පූර්ණ කරලා ඔය රසාවක් නැතිව රසාවක් හරියට ගන්න බැරුව ඉන්නවා. හරිද? දැන් ඔයාලා හොඳට මතක තියාගන්න මේ ආරම්භයේදීම ඔයා ඔලුවට දාගන්න කාටවත් පුතේ නිකන් රස්සා රජෙන් හම්බෙන්නේ නැහැ.
තේරෙනවද? ඉස්සර අර ගස් යට වාඩි කරලා එක පිම්මට දුන්න රස්සා දැන් හම්බෙන්නේ නැහැ. දැන් රස්සාවක් හම්බෙන්න නම් ඔයා ඉගෙනගත්ත විෂයන් ඒ කියන්නේ ලෝකයේ ඉල්ලන විෂයන් වෙන්න ඕනේ. පැහැදිලිද මං කියන දේ? ලෝකයට වැදගත් නැති විෂයන් කරා කියලා ඔයාලට මේ රජයේ රස්සා ලැබෙන්නේ නැහැ. අරුණ ධර්මයේ එක්සෑම් එකකටවත් පෙනී සිටින්න බෑ. ඒකට ඔයා කරන්න ඕනි ලෝකය දැන් ලෝකයේ වැඩිම ඉල්ලුම සහිත විෂයන් මොනවාද? එතකොට දැන් ආර්ට් ඩිග්‍රී වලදී මම ඔයාලට මග පෙන්වීම කරන ආර්ට් ඩිග්‍රියේ ඔයා මොන පැත්තෙන්ද ඉස්සරහට ගිහිල්ලා ඔයාගේ මේ රැකියා ජීවිතය හරිය ඔයාට වටිනාකමක් හදාගන්න. පැහැදිලිද? දැන් ගොඩාක් අය මං ඇහුවොත් මේ මම පසුගිය කාලේදී මම දන්නවා ගොඩක් අය මට කියන දෙයක් තමයි ටීචින් තමයි හරියන්නේ ටීචින් කරන්න පුළුවන්ද කියන එක. හරිද? එහෙම බැලුවොත් එහෙම මේ ඉන්න ඔක්කොම ටීචින් දෙන්න බැරි වෙනවා. පැහැදිලිද? වයදාන කීයක් ඉන්නවද? එතකොට අපිට තියෙන්න ඕනේ එක ඉලක්කයක් නෙමෙයි තව ඉලක්ක කිහිපයක් අපි හදා ගන්න ඕනේ. ඒතර ටීචින් කියන එක ඇත්තට මනෝවිද්‍යාවේ ඔයාලට මම ගැසට් එකක් පිටින්ම දාලා තියෙන ගෲප් එකේ ටීචින් වලට මනෝවිද්‍යාව මේ හරියනවා ප්‍රයිමරි වලට අනිවාර්යෙන් මනෝවිද්‍යාව දර්ශනය කියන විෂයන් දෙකෙන්ම අරගෙන තියෙනවා. මම මේ ගැසට් එක ඔයාලට දාලා තියෙන ගෲප් එකේ. හොඳේ. ඊට අමතරව මේ ඔයාලා දන්නවා අර අවුරුදු 12ක් ඉගෙන ගන්න 11ක් ඉගෙන O level එකෙන් පස්සේ අවුරුදු 13ක් ඉගෙන ගන්න ඉස්කෝලේ පුළුවන්. ඒකෙදි ළමා මනෝවිද්‍යාව ආරක්ෂණය කියලා ඉවරලා වෙනම තියෙන විෂයකයක්. ඒකටත් ඒ වගේම උපදේශන ගුරුවරු බඳවා ගැනීම කරනවා. ඒ අංශේනොත් ඒ කියන්නේ කවුන්සලර් කෙනෙක් හැටියට ස්කූල් කවුන්සලර් කෙනෙක් හැටියට ඔයාට යන්න පුළුවන් අධ්‍යාපන ශාස්ත්‍රයේ. ඊට අමතරව අධ්‍යාපන මනෝවිද්‍යාව කියන එක ඔය මොන දේ කරත් අධ්‍යාපන ඩිප්ලෝමා කරන්න ඕනේ. ඒක අධ්‍යාපන මනෝවිද්‍යාව තමයි ඒකේ ගොඩක් තියෙන්නේ. ඒ විෂයන් වල. එතකොට ඔයා එහෙම ගුරුවරයෙක් හැටියට බලාපොරොත්තු වෙන මනෝවිද්‍යාව ඉතාමත්ම වැදගත් වෙයි. දැන් පහුගිය කාලේ ඇත්තටම පාර්ලිමේන්තු යෝජනාවක් සහ මේ ඉල්ලීමක් කරලා තිබුණා මේ විශේෂයෙන්ම මනෝවිද්‍යාව සහ උපදේශනය සම්බන්ධයෙන් මේ ළමයිට ඉගැන්වීම් කළ යුතුයි කියලා. මොකද ගොඩාක් අය සූසයිඩ් කර ගන්නවා, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. පැහැදිලිද? ඒක ගැටලු ගොඩාක් තියෙනවා. එතකොට ඒවට විසඳුම් හොයන විෂයන් ඉගෙන ගන්න ඕනේ. එතකොට අනාගතයක් තියෙන විෂයක් හැටියට මනෝවිද්‍යාවේ ඔයාලට ගොඩාක් ශේෂ්ත්‍ර තියෙනවා ඔය පාසල් පද්ධතියට අමතරව. අපි ගත්තොත් එහෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ගත්තොත් එහෙම පුතේ තනතුරු බොහොමයක් තියෙනවා. මනෝවිද්‍යා උපදේශන කියලා තනතුරු දෙකක් තියෙන එකක් ළමහා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ අනිත් එක සමාජ සේවා අමාත්‍යාංශය. එතකොට මීට අමතර මුල් ළමාවිය සංවර්ධන සමාජ සේවා නිලධාරී ඊට අමතර වැඩිහිටි නිලධාරී ඊළඟට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂණ නිලධාරී ඒ වගේම විදේශ කටයුතු නිලධාරීන් දෙන්නෙක් ඉන්න ඔහොම පුතේ රස්සා බොහොමයකට මනෝවිද්‍යාව ඔයාට මොනවාද සුසුකමක් හැටියට මේ ශාස්ත්‍රයෙන් උපදේශන ඩිප්ලෝමා හැම කරලා තියෙනවා නම් පුළුවන්. පැහැදිලිද? ඊළඟ ත්‍රිවිධ හමුදාවට මනෝවිද්‍යා උපදේශකවරුන් බඳවා ගන්නවා. එතකොට ඒකට ඉල්ලුම් කරන්නත් පුළුවන්. තේරෙනවද? දැන් ඔයා හරියට තව දුරටත් ඉගෙන ගත්තොත් මනෝවිද්‍යාඥ තනතුරටත් ඉල්ලන්න පුළුවන්. ඒක ඉතින් ලේසි නෑ හොඳේ. ඒක යන පාත් එක මම කියලා දෙන්නම්. ඉස්සලා මේ බේසික් ටික හදාගෙන තියාගන්න ඕනේ. මීට අමතරව පුතේ ඔය අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ දැන් මේ කොට ගැසට් කරලා තියෙනවා. මනෝවිද්‍යා උපදේශන විශේෂයෙන්ම ඔයා මේ ඩිග්‍රී කරගෙන යනකොටත් සහකාර උපදේශන කියන තනතුරට ඇප්ලයි කරන්න පුළුවන්. මගේ එහෙම ඇප්ලයි කරපු දරුවෝ දැන් දෙන්නෙක් වැඩ කරවිතු කරගෙන යනවා. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය. ඊට අමතරව මේ උපදේශන නිලධාරී උපදේශන සහකාර අමතරව ඉන්න අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ මේ සයිකෝ සෝෂල් ඔෆිසර් කියලා තියෙනවා හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම නිලධාරීන් ඉන්නවා. එතකොට ඊට අමතරව හෙඩ් ඔෆිස් එකේ හරිද හෙඩ් ඔෆිස් එකෙත් ඒ ශේෂ්ත්‍රය සම්බන්ධයෙන් බඳවා ගැනීම කරනවා. පැහැදිලිද? මීටත් අමතරව මේ කියන දේවල්ටත් අමතරව රාජ්‍ය නොවන සංවිධානවල ඒ වගේම ওই වැඩිහිටි නිවාස ළමා නිවාස ඔය පුනරුත්ථාපන දැන් අනාගතේ දැන් මද්ද්‍රව්‍ය පුනරුත්ථාපන වෙනවනේ ඒ සම්බන්ධයෙන් ඒ වගේම අධිකරණ ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඊයේ පෙරේදා ඔය ගොඩාක් අය ඉන්ටර්විව් ගියා පෞල් උපදේශන කියලා තනතුරක් තියෙනවා මෙහෙම පුතේ රස්සා බොහොමයක් තියෙන විෂයක් හැටියට මනෝවිද්‍යාව හඳුන්වන්න පුළුවන් පුතේ පැහැදිලිද එතකොට මම ඒ ගැන ඉදිරියටත් මම පැහැදිලි කිරීම කරන්න ඔයාලා දැන් මේ බාහිර උපාධිය සම්බන්ධයෙන් විෂයක් හැටියට මනෝවිද්‍යාවට අමතරව තව ගොඩක් දේවල් දැනගන්න ඕනේ. මම ඔයාලගේ ගෲප් එකට ඔයාගේ ඔය මොනවාද බලාපොරොත්තු වෙන්නේ කියලා ඩීටේල්ස් එකක්
මේ ෆෝමැට් එකක් එවන්නම් WhatsApp එකෙන් ටයිප් කරලා. පැහැදිලිද? මම හදලා දානවා. අන්නේ ෆෝමැට් එකට අදාළ තොරතුරු ටික ඔයා මට එවන්න ඕනේ. පැහැදිලිද? ඒ ටික එවන්න ඕනේ. ඊට අමතරව පුතේ ඔයාලා සටහනක් දාගන්නවද? පෑනකින් ලියා ගන්නවද මම මේ කියන ඒවා? පෑනකින් ලියා ගන්න පුළුවන්ද? කොළ කැල්ලක් අරගෙන ලියා ගන්න පුතේ මෙන්න මේ මම ඒ ටික ඒ ඩීටේල්ස් ටික අනිවාර්යෙන් දානවා ගෲප් එකට. නමුත් ඔයා දැන් මගේ කටින් කියනකොට ඒක හදාගන්න එකත් වඩා හොඳයි. අ, හෙටම ඔයා මේ වැඩ ටික කරගන්න පුතේ. හෙට දවසේදී මම ලියාපදිංචි කටයුතු පටන් ගන්නවා. පැහැදිලිද? ඉස්සල්ලාම කරගන්න. එතකොට අර මේ දැන් දවසකට විනාඩි 40ක් ගත වෙනවා නම් පුතේ ළමයි 10ක් 15ක් උපරිම try කරත් මට දවසකට කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? අ, විනාඩි 40ක් විතර කොහොම කිව්වත් විනාඩි 40ක් විතර යනවා පුතේ. හරි. මෙන්න මේවා ඕනේ හොඳේ. උප්පැන්න සහතිකයේ ඒ කියන්නේ සහතික කරන්න මුකුත් ඕනේ නැහැ. උප්පැන්න සහතිකයේ පැහැදිලිව මේ ෆොටෝ එකක් මට එවන්න ඕනේ. හොඳේ. උප්පැන්න සහතිකයේ. ඊළඟට identity එකේ ෆොටෝ එකක් පැහැදිලිව එවන්න පුතේ. මොනවාද ඔය ඔයාලා සමහර විට මට ටයිප් කරලා එන ඩීටේල්ස් වැරදි. මම ඔය චෙක් කරගෙන යද්දි සමහර අය ඇත්තටම තමන්ගේ ඩීටේල්ස් ටිකවත් හරියට ටයිප් කරන්නේ ටයිප් කරලා එවන්න නැති දරුවෝ ඕන තරම් මට හම්බෙලා තියෙනවා. ඒකට මම ඔය උප්පැන්නෙන්නේ ඔය ID එක දෙකෙන්ම චෙක් කරනවා. මම චෙක් කරනවා. හරිද? ඔයාට වැරදුනම් මට වරදින් නැති වෙන්න මම මේව හදා ගන්නවා. නැත්නම් අපිට ඉස්සරහට ගැටලු වෙන්න පුළුවන්. එහෙනම් ඔයා උප්පැන්න සහතිකේ පැහැදිලි ෆොටෝ එකක් එවන්න ඕනේ. ID එකේ පැහැදිලි ෆොටෝ එකක් එවන්න ඕනේ. ඊළඟට O level A level සහතික තියෙනවනේ. O level A level සහතික තියෙනවා. ඒ වගේ මොනවාද? Z-කෝ එකත් එක්කම හොඳේ. Z-කෝ එක තියෙන්නේ. එකම ඔයා මොනවාද? සම්පූර්ණ මොනවාද? රිසල්ට් සීට් එක ඒකේ බලා ගන්න ඕනි පුතේ ගණන් ඉංග්‍රීසි වලට තියෙන සාමාර්ථ මට බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ. තේරෙනවද මං කියන දේ? තේරෙනවද? අහුණනේ මට ඔව් සර්. ඔයාලගේ ඒ රිසල්ට් මට මගේ ඇස් දෙකෙන් මට පේන්න ඕනේ. මම ඔයාලා එවනේ වගේ මොන හරි ප්‍රශ්න තිබුණත් මට මොනවාද? ඒවා මේ හරියට හදාගන්න පුළුවන්. හොඳේ. ඒ නිසා ඔයාලා පැහැදිලිව O level A level certificate වල ෆොටෝ එකක් එවන්න ඕනේ. හරි. දැන් ඊට අමතරව පුතේ ඔයාලට මම එවනෝ ෆෝමැට් එකක් ඉංග්‍රීසියෙන් තියෙන තැන් වල ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න. හරිද? මෙන්න මේවා ලියා ගන්න ඕනේ මම දැන් දානවා WhatsApp එකට. මේ ටික නිකන් මතක තියාගන්න සම්පූර්ණ නම ඕනි, මුලකුරු සමග නම ඕනි, වාසගම ඕනි, ජාතික හැඳුනුම්පත් අංකය ඕනි, උපන්දිනේ, ස්ත්‍රී පුරුෂ භාවයේ, පදිංචි දිස්ත්‍රික්කයේ, ගෙදර සහ ඔයාගේ පෞද්ගලිකව. හොඳේ ගෙදර කිව්වහම සමහරට අම්මගේ තාත්තගේ හරි කමන්නේ. ස්ථාවරව තියෙනවනේ. දැන් ඔයාලා නම් මේ ඩිග්‍රී අවසන් වෙනකොට නම්බර කීයක් මාරු කරයිද දන්නේ? ඉන්නේ උන් ගැන මම දන්නවනේ. හරිද? එහෙම නම්බර මාරු වෙනවා. ඊට වැඩිය හොඳයි අම්මගේ හරි තාත්තගේ හරි එක නම්බරයක් අනිවාර්යෙන් ස්ථාවරව දාන්න ඕනේ. ඔයාගේ පෞද්ගලික ෆෝන් නම්බරේ මේ ගෙදර ස්ථාවර දුරකථනයක් තියෙනවා නන්නේ කියමුද? එහෙම නැත්නම් අම්මගේ තාත්තගේ හෑන්ඩ් ෆෝන් එක හරි කමන්නේ. ඊළඟ පුතේ ඔයාලට ඊමේල් ඇඩ්‍රස් එකක් හදා ගන්න ඕනේ. ඇහෙනවද මං කියන දේ? ළඟම තියෙන කොමියුනිකේෂන් එකට හරි ගිහිල්ලා පැහැදිලි හොඳ විශ්වවිද්‍යාලයට ගනුදෙනු කරන්න පුළුවන් ඊමේල් එකක් හදාගන්න. තේරුණාද? ඊමේල් එකක් අනිවාර්යෙන් හදාගන්න. ඒ වගේ පාස්වර්ඩ් සියල්ලම මොනවාද? සුරක්ෂිතව තියාගන්න. ඒකත් එක්ක ඉදිරි ඔයා සියල්ලම ගනුදෙනු කරන්න. විශ්වවිද්‍යාලෙ දෙන්නේ ඒක. හොඳේ. ඊළඟට මේ දැන් අපි O level A level වල මම මේවා මට හරිය අවශ්‍යම දේවල්. වසර. හරිද? එතකොට විභාග අංකය. වසර විභාග අංක මේවා පේන්න ඕනේ. හොඳේ. සර්ටිෆිකේට් එක මම ඒක ගන්න හොයලා. හොඳේ. පේන්න ඕනේ. ඊළඟට දැන් මොනවාද පොදු ඔයාලා තියෙනවනේ පොදු පරීක්ෂණයේ ලකුණු කීයද කියලා පේන්න ඕනේ. Z-කෝ එක පේන්න ඕනේ. එතකොට මේ පොදු පරීක්ෂණයේ ලකුණු අඩුයි සර්, Z-කෝ එක අඩුයි ප්‍රශ්නයක් කරගන්න එපා. හොඳේ. එහෙනම් මං කියන දේ පැහැදිලිද මං කියන දේ? ඔයාට තියෙනවා නම් එවන්න නැත්තම් ප්‍රශ්නයක් නැහැ. අඩුයි නම් අඩුයි කියලා යන්නේ ඒක මං කරන හැටි කියලා දෙන්නම්. ඊළ උපැන්න සාධකයේ මේ හැඳුනුම්පතේ ඒව ෆොටෝ එවන්න නැත්තම් මට අනිවාර්යයෙන්ම අරව කරෙක්ට් කරගන්න බැරි වෙනවා. හරිද? ඊළඟට තව පුතේ ඔයාලට ගිය අවුරුද්දේ නම් රුපියල් 1000යි. මේ අවුරුද්දේ කොහොම වෙයිද දන්නේ නැහැ. විශ්වවිද්‍යාලයේ ඔයාට මේ තොරතුරු දුන්නාම විශ්වවිද්‍යාලයෙන් එවනවා කුවිතාංශයක්. හරිද? ඒක අනුපිටපතක්. එහෙනද? ඒක වන්නේ මම නෙමෙයි හොඳේ. කවුද එවන්නේ? විශ්වවිද්‍යාලය. මේ ඩීටේල්ස් ටික දාලා අවසානයේදී මම කන්ෆර්ම් කරාම මට එනවා පුතේ මොනවාද?
ස්ලිප් එකක් එනවා. මහජන බැංකුවෙන් ගෙවන ස්ලිප් එකක් එනවා. ඒ ස්ලිප් එකට ඒ ස්ලිප් එක අරන් ගිහලා මහජන බැංකුවෙන් ඒ විදිහටම ඒකේ තියෙන ඩීටේල්ස් ටික දාලා ෆිල් කරා. මං කියන එක තේරෙනවද? තේරෙනවද? මම ඔයාට මොනවාද මහජන බැංකුවේ අනු පිටපතක් එවනවා. ඒකේ තියෙන ඩීටේල්ස් ඔක්කොම ටික. ඔයා ඒක දිහා බලාගෙන මං ස්ක්‍රීන්ෂොට් එකක් එවන්න. තේරෙනවද? ඒකේ තියෙනවා ඔයා රුපියල් 1000ක් විශ්වවිද්‍යාලයට අයදුම් කිරීමේ ගාස්තු කියලා ගෙවන්න. කීයද ගෙවන්න ඕනේ? කීයද ගෙවන්න ඕනේ? රුපියල් 1000ක්. මට නෙමෙයි හොඳේ. ඇහුණද? ඔක්කොටම ඇහෙනවද මං කියන දේ? මම සල්ලි එකතු කරන්නේ නොමිලේ ලියාපදිංචි කරන්නේ. ඒක විශ්වවිද්‍යාලයට ගෙවන්නේ. දැන් සමහර ආයතන කරන වැඩේ දන්නවද පුතේ? මම ඒකත් උඹලට කියන්නම්කෝ. නෝ ආයතන ආයතනික ලියාපදිංචි කියලා රුපියල් 1000ක් හරි 2000ක් හරි ගන්න ඔයාලා. එහෙම එකක් නැහැ. ඇහුණද මං කියන දේ? එහෙම එව්ව නැහැ. එහෙම කොහෙටවත් ගෙවන්න ඕනේ නැහැ. ඇහුණද මම දැන් විනාඩි 40ක් පිල් කරා කියලා ඔයා මගේ පන්ති ආවන්න නැතත් මට ඒක අදාළ වෙන්නේ නැහැ. ඔයාලා ආවොත් එහෙමයි නාවොත් ඉතින් ඒක ඔයාගේ තීරණයක් නේ. ඔයා මට සල්ලි දෙන්න අවශ්‍ය නැහැ. පැහැදිලිද මං කියන දේ? ඔයාලා කරන්න ඕනේ පුතේ විශ්වවිද්‍යාලයට අන්නේ විශ්වවිද්‍යාලේ ඔයාට මේ හැම එක්කෙනාටම ID නම්බරයට එන්නේ වෙන වෙනම මොනවාද? ගිණුම් අංක. තේරෙනවද? වෙන වෙනම ගිණුම් අංක. තනි ගිණුම් අංකයක් නෙමෙයි. ඒක හොඳට අහගන්න. හොඳේ? තනි ගිණුම් අංකයක් එනවනම් ඔය එක එක්කෙනා දාන ගිණුම් අංක වලට දාන්න එපා. ඒකේ බලන්න මං එවන ස්ලිප් එකේ බලන්න ඔයාගේ නම ID නම්බරේ ඒකට ගැළපෙන ස්ලිප් එකද ඔයාලට ලැබිලා තියෙන අන්න ඒකට ඔයා රුපියල් 1000ක් බඳින්න. පැහැදිලිද? පැහැදිලිද මං කියන දේ? තව එකක් තියෙනවා ID නැති වෙලා ආපහු අලුතෙන් හදලා තියෙනවනේ. ගිය පාර ඔන්න ඔහොම ප්‍රශ්නයක් ආවා. සමහර අය පුතේ පරණ ID නම්බර එවනවා. ඇහුණාද? දැන් මං ඒකට ස්ලිප් එක ගත්තාම ආය අලුත් ID නම්බරයකුත් තියෙනවා සර්. එතකොට ඔයාට යවන්න අලුත් ID නම් අලුත් එකනේ දෙන්න ඕනේ. හරිද? ඔයා එකපාර දෙන්න ඕනේ මට මොකද්ද? අලුත් එක. පැහැදිලිද? අරගෙන ස්ලිප් එක අරගෙන ඉවරලා ඉවර වුණාට පස්සේ ඉතින් ඔයාගේ ID නම්බරයට සරලන රුපියල් 1000 ගෙව්වට පස්සේ ආයෙ අලුත් ID නම්බරයට ඒක කනෙක්ට් කරන්න බෑ. පැහැදිලිද? එහෙමනොත් ආයෙ ඔයාට රුපියල් 1000ක් අලුත් ID නම්බරයට බඳින්න වෙනවා. තේරෙනවද මං කියන කතාව? ඔයාලට මං කියන කතාව තේරෙනවද? ඒ නිසා ඔයා දැනට පාවිච්චි කරන අලුත් හරි පරණ හරි ඔයා දැනට පාවිච්චි කරන ID එක අනිවාර්යයෙන්ම මේ අංක එවන්න. වරද්දන්න එපා. අනිත් එක ID නම්බරේ ඔයාලා ටයිප් කරලා එවනවා නම් ඒවා පැහැදිලිව එවන්න. හොඳේ මම චෙක් කරනවා අනිවාර්යෙන් චෙක් කරනවා. කොහොම වුණත් පුතේ ඒක සැලකිල්ලෙන් ඔයා එවන්න එපානේ. ඔයාලට වගකීමක් තියෙනවනේ නේ. මට සම්පූර්ණ වගකීම දෙනවට වැඩිය හොඳයි. ඔයාගේ ඩිග්‍රී එක ඔයා ඒක කරන්න ඕනේ. රුපියල් 1000ක් බැඳලා විශ්වවිද්‍යාලයට අන්න ඒකේ ස්ලිප් එකේ කහපාට ඔයාට හම් වෙනවනේ අනුපිටපත අන්න ඒකේ ෆොටෝ එකක් එවන්න ඕනේ. පැහැදිලිද? ඒකේ ෆොටෝ එවන්නේ නිකන් නෙමෙයි. තේරෙනවද? ඒකේ ෆොටෝ එවන්නේ නිකන් නෙමෙයි. ඔන්න අහගන්නකෝ. ඔයාගේ O level A level ඔරිජිනල් සර්ටිෆිකේට් තියෙනවද? ඔරිජිනල් ඒවා තියෙනවද? නැත්තම් ඔයා කරන්න ඕනේ ඔයාලගේ ඉස්කෝලේට යන්න. හරිද? දැන් අද කවද හෙට යන්න පුළුවන් නේ. මේ ඔයාලා යන්න ඉස්කෝලේට. ඉස්කෝලේට ගිහිල්ලා ඔයා මේ විදුහල්පතිගේ අස්සනින් යුක්තව. අහනවාද මං කියන දේ කාගේ අස්සනින් යුක්තද? විදුහල්පතිගේ අස්සනින් යුක්තව ඔයා අදාළ වර්ෂයට අදාළ A level සර්ටිෆිකේට් එකක් ගන්න. පැහැදිලිද? ඔය තියෙනවා ඉස්කෝලවල එයාලගේ ලෝගෝ එකත් එක්ක හදපු සර්ටිෆිකේට් තියෙනවා. අහනවාද? O level A level දෙකම ගන්න. එතකොට ඒකේ මොනවාද? අස්සම් කරලා තියෙන්නේ ඒක ඔරිජිනල්. තේරෙනවද මං කියන දේ? දැන් ඔයාලා වෙබ්සයිට් වලින් හරි ඔයාලා තැපෑලෙන් ගෙදර ආපු එකක් තියෙනවා නම් ඔයා ඒකේ ෆොටෝ කොපියක් අරන් ගිහලා විදුහල්පතිගෙන් සයින් කරගන්න. තේරෙනවද? කාගෙන් සයින් කරගන්නද? කාගෙන්ද? ඔයාගේ ඉස්කෝලේ විදුහල්පතිගෙන්. හැබැයි ඕකේ තියෙනවා ග්‍රාම නිලධාරිකින් එහෙම එහෙම සයින් කරන්න පුළුවන් කියලා. වඩා හොඳයි පුතේ විදුහල්පතිගෙන්ම සයින් කරන්න try කරන්න. පැහැදිලිද? පැහැදිලිද? නැති වුණොත් ඒක ඒ ඉස්කෝලේට යන්න බෑ සර් මට ප්‍රශ්නයක් වෙලා තමයි මම ඒ ඉස්කෝලෙන් අයින් වුනේ. අන්න ඒව තියෙනවනේ කියන්න මම ඒවට කරන්න දේවල් කියලා දෙන්න. පැහැදිලිද? මං තරහ වුණා අපිව අයින් කරා ඉස්කෝලෙන් එහෙම ප්‍රශ්න වෙලා තියෙනවා. එහෙම නැත්තම් මොකක් හරි අලකලං යතේ මේ විදුහල්පති මාත් එක්ක ඇරියස් මට යන්න විදියක් නැහැ. එහෙනම් මං කියලා දෙන්න. පුළුවන් හැමෝම තමන්ගේ අදාළ මොනවාද කොහෙද පාසලෙන් ගන්න බලන්න. තේරෙනවද? එහෙනම් ඔයා සාතික කරගන්න ඕනේ මෙන්න මේවා. විදුහල්පතිට ගිහිල්ලාම සාතික කරගන්න මෙන්න මේවා. මෙන්න මේක ලියා ගන්නකො. O level සාතිකේ.
හරිද? A level සහතිකේ. හරිද පුතේ? O level සහතිකේ A level සහතිකේ ID එකේ. හරිද? ID එකේ ෆොටෝකොපියක් අරගෙන හරිද? ෆොටෝකොපියක් අරගෙන ඔන්න ඔය ටික සහතික කරගන්න විදුහල්පතින් සහතික කරගන්න ඕන වඩා හොඳයි. තේරෙනවද? තේරෙනවද? හරිද? ඊට පස්සේ ඔයා ඔය කියන සර්ටිෆිකේට් වල පැහැදිලිද? අර කුවිතාංශයත් එක්ක මට ෆොටෝ එකක් එවන්න ඕනි මේ පැහැදිලි ෆෝන් එකකින්. හොඳේ? පැහැදිලිව පේන ෆෝන් එකකින්. තේරෙනවද? අනේ සර් O level සර්ටිෆිකේට් එකේ A level සර්ටිෆිකේට් එකේ දෙපැත්තම එවන්න ඕනද කියලා සමහර එවුන් අහනවා. ඔයා විදුහල්පතිගේ සයින් ගන්නකොට ඉස්සරහා පැත්ත සත්‍ය පිටපතක් කියලා සාතික කරගන්න. දැන් ඔයාලට තැපෑලෙන් වෙන හරි ඔයා එහෙම එවන එකක් නම් පුතේ අනිවාර්යයෙන්ම මොනවාද කොමියුනිකේෂන් එකෙන් ෆොටෝකොපියක් අරගෙන ඒකේ ඉස්සරහා පැත්ත මොනවාද රිසල්ට් එක තියෙන පැත්ත තියෙනවනේ. අන්න ඒ පැත්තෙන් සත්‍ය පිටපතක් කියලා කාගෙන්ද විදුහල්පතිගේ සයින් කරගන්න. පැහැදිලිද මං කියන දේ? ඔයාලට තේරෙනවද මං කියන දේ? ආ තේරෙනවද? තේරුණාද? මට ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම මේ එකම දේ දෙතුන් වතාවක් කියන්නේ ඒකයි. හරිද? මං හරි සර්. හරි. මං ගෲප් එකට දාන්නම් ඕක මෙන්න මේ කරගන්නේ මේ ඔරිජිනල් එක නැත්තම් විතරයි නේද? ඔරිජිනල් එක කියලා කියන්නේ පුතේ ඔයාලා විභාග ඔය දෙපාර්තමේන්තුවෙන් හම්බෙන එකක් තියෙනවා. මං ඕන අනුපිටවත දාන. අන්න ඒකට තමයි ඔරිජිනල් කියන්නේ. පැහැදිලිද? පැහැදිලිද? ඔය ඒක සල්ලි තියෙනවා නම් ගැටලුවක් නෑනේ නේද සර්? ඔව් සර්. ඒක තියෙනවා ගැටලුවක් නැහැ. නමුත් පුතේ මෙහෙම එකක් තියෙනවා. ඒකිනුම් ෆොටෝකොපියක් කරන්න සාධි කරලා තියෙන විශ්වවිද්‍යාලෙ අපි යවන්න ඕන. ඔයාගේ ලිස්ට් එකට නම දැම්මහම මොනා කරන්න ඕනද? අපි යවන්න ඕනේ. එතකොට ඒ ෆයිල් එක අපි දැන් ඉඳලම හදාගමු. හරි. එහෙනම් මම මේ කියන එක කරන්නකෝ. ඔයා මුලින්ම මොනවාද ෆයිල් එකක් ගන්නකෝ. මේ විශ්වවිද්‍යාල කටයුතු සඳහා ෆයිල් එකක් ගන්න. හරිද? හරිද මං කියන දේ? අංක 1. සටහනක් දාගන්න ෆයිල් එකක් ගන්න. ඒකෙන් ඉස්සරහෙන් ගහ ගන්න මොනවාද? විශ්වවිද්‍යාල බාහිර උපාධි ලියාපදිංචි කටයුතු කියලා. ඒක එහෙමම තියන්න කොහෙවත් දාන්න එපා. එහුණාද? ඒ ෆයිල් එකේ මොනවාද? O level, A level උපැන්න සෝරි මේ ජාතික හැඳුනුම්පත් මෙන්න මේ වගේ මොනවාද සත්‍ය පිටපත් කරපු ඒවා විශ්වවිද්‍යාලයට යවන්න ඕනේ ඒකම යවන්න ඕනේ තේරෙනවද දැන් ඔරිජිනල් එක අරගෙන ඔයාගාවනේ තියාගන්නේ ඔයා ඒකෙන් ෆොටෝකොපියක් ගහලා ඒක සත්‍ය පිටපත් කරගන්න අපිට අප්ලෝඩ් කරන්නකම් පුළුවන් හැබැයි ඔයා විශ්වවිද්‍යාලේ තෝරගත්තා කිව්වට පස්සේ ඔයාගේ ෆොටෝ එකක් ගහලා මම ඒක ඒ ලියාපදිංචියක් කරලා දෙන්නම් විශ්වවිද්‍යාල ලියාපදිංචිය නෙමෙයි අයිදුම්පතක් උක හොඳේ ඔකට කියන්නේ මොකද්ද? අපි දැන් මේ මොකද්ද කරන්නේ? හෙට ඉඳලා අයිදුම්පත යොමු කරන්නේ. අයිදුම්පත යොමු කරාම විශ්වවිද්‍යාලෙන් තෝරගත්තට පස්සේ තමයි ලියාපදිංචිය සඳහා යවන්නේ. අන්න එතකොට ඔයා ඔය සත්‍ය පිටපත් කරගත්ත O level A level උපෙන් මේ සෝරි මේ මොනවාද ජාතික හැඳුනුම්පත් මේ ෆොටෝකොපි දිනවනේ. සත්‍ය පිටපත් කරන්න. අන්න ඒ ටික යවන්න ඕනි ෆොටෝත් එක්ක. කොහෙටද යවන්නේ? කැම්පස් එකට. පැහැදිලි තැපෑලෙන් යවන්න ඕනේ. දැන් අයිදුම් කිරීමේදී ඔයා කිසිම දෙයක් විශ්වවිද්‍යාලයට යවන්නේ නැහැ. ඔයා කරන්නේ ඔන්ලයින් තමයි මේක ඇප්ලිකේෂන් එක දාන්නේ. පැහැදිලිද? ඔන්ලයින් ඇප්ලිකේෂන් එක දාද්දි වරද්දක් නැතුව දාන්න ඕනේ. හිස් තැන් මොකුත් තියන්න බෑ. එහෙම වුණොත් ආයෙ මුලක ඉඳලා ෆිල් කරන්න වෙනවා. පැහැදිලිනේ? ඇයි මේක සිස්ටම් එකක්. හරිද? ඒ සිස්ටම් එක ඇතුලේ දවසින් ඔයාව සිලෙක්ට් වෙනවද නැද්ද කියන එක කියයි. හරි. හරි. මම ඩීටේල්ස් ටික දාන්නම්. තව එකක්. ඔයා ඔය කිසිදු ඩීටේල් එකක් පිට කොහෙවත් ෂෙයා කරන්න එපා. අහුනද මං කියන දේ? පිට කොහෙවත් ෂෙයා කරපුවා නම් පුතේ මට එවන්න එපා. අහුනද මං කියන දේ? ඇයිද කියන්න? ඔය මොකෙක් හරි මොන හරි දෙයක් කරලා දුන්නොත් මට අන්තිමට චෝදනා එන්න පුළුවන්. තේරෙනවද? ඔයාගේ ID නම්බරේ අද ඉඳ හෙට ඉඳලා දෙන්න එපා කාටවත්. අහුනද මං කියන දේ? අහුනද මොකක්ද දෙන්න එපා ඔව් කිව්වේ? සර්. ID නම්බරේ දෙන්න එපා පුතේ. හොඳේ? අතිශයින්ම වැදගත් දෙයක් තමයි ID නම්බරේ. දැන් ගිය අවුරුද්දේ නම් අන්තිම මොහොතේ ඒක හැදුවා. නමුත් එක ID නම්බරයකට එක මොනවාද? මේ කුවිතාංශය නිකුත් කරන්නේ. අහුණාද? ඊට පස්සේ ඒ කුවිතාංශය කවුරු හරි ගත්තා කියන්නකෝ. ඔයාට ආවේ නැහැ කියන්නකෝ. ඊට පස්සේ ඌට මොනවාද? කීයක් හරි දෙන්න වෙනවා ඒක ගන්න. දැන් මං කියන දේ දෙනවද? ආයතන මොකද්ද කරන්න කියලා දන්නවද? ඔයාගේ ඩීටේල්ස් ටික එකතු කරගන්න. හරිද?
එහෙම ආයතන තියෙනවා නම් ඔයා පරිස්සම් වෙන්න. ඩීටේල්ස් ටික මේ වෙනකොටත් දීලා ඇති ගොඩක් අය. ෆයිල් එක හදලාම දීලා ඇති. තේරුණාද මං කියන දේ? එයාලා මොකද කරන්නේ? හෙට සිට පටන් ගන්නවා ඔයාගේ ලියාපදිංචි කටයුතු කියලා. ඊට පස්සේ එයා ලියාපදිංචි කරලා කියනවා රුපියල් 4000ක් 3000ක් 2000ක් බඳින්න මේ ටික දෙන්න ඔයාට. අහුනද මං කිව්වේ? සමහර දැන් ගිය පාර දරුවෝ මට ඒ නම් කියන්න බෑ. ඒ මට අදාළ නෑනේ. අර මගේ සම්බන්ධයක් නෑනේ. සමහර දරුවෝ ලියාපදිංචි උනාය කියලා හිතාගෙන ඉන්නවා ඒ ආයතන වලින් කිසිම දැනුවත් කිරීමක් කරලා නැහැ. ඒ ළමයි හිතන් ඉන්නවා දැන් සල්ලිත් ගත්තනේ අපේ මේ මං හරි කියලා. ඊට පස්සේ අන්තිම මොහොතේ ඇවිල්ලා කියන අනේ බලන්න සර් දැන් මම මොකද කරන්න කියලා. එතකොට දැන් ඔය ලියාපදිංචි අවලංගු වෙන්න දවසක් තියෙන කොහොම හරි අවලංගු කරේ නෑ පැය 24ක් යනකම්. හරිද? මං මේ පැය 24 ඇතුලේ අන්නේ වගේ කුණු ගොඩන් ටිකක් අර ගැහුවා. පැහැදිලිද? මුලිය ආපදිංචි කරලා දුන්න දැන් ඉන්නවා මගෙත් එක වැඩ කටයුතු කරගෙන. ඒ නිසා පුතේ ෆයිල් වල දාලා නම් ඔයාට විශ්වාසයක් නැති කිසිදු කෙනෙකුට දෙන්න එපා. ඔයාට මාව විශ්වාස නැත්නම් මටත් දෙන්න එපා. පැහැදිලි මං කිව්වේ? ඔයාට මාව විශ්වාස නැත්නම් මටත් දෙන්න එපා. ඕක ඔයාගේ පර්සනල් ඩීටේල්ස්. තේරෙනවද මං කියන දේ? තේරෙනවාද හැමෝටම? මම හරි දේ කියලා දෙන්න ඕන නිසායි මම මේ කියන්නේ. විශ්වාසයක් තියෙනවා නම් දෙන්න ඒක ක්ලියර්ලි කාටවත් දීපියව මට දෙන්නත් සූදානම් වෙන්න එපා. එතකොට මට අනුන්ගේ ප්‍රශ්න ගා ගන්න බෑනේ පුතේ. එහෙමද? දැන් සමහර විට ලියාපදිංචි කරලා තිබුණොත් මට අහු වෙනවා. පැහැදිලිද? නැවත මට ලියාපදිංචි කරන්න බැරි වෙනවා. තේරෙනවද මං කියන දේ? හරිද? දීලා තියෙනවා නම් මං ඔයාලට කියන්න ඒක දෙයක්. හෙට උදේම මට ඒ ඩීටේල්ස් ටික එවන්න. පටගාලා මෙහෙන් රෙජිස්ටර් කරලා දාන්න. එතකොට හෙට කරන්න දෙයක් නැහැ. පැහැදිලිද? මං ඔයාගේ ID නම්බරයට අදාළව මොනවාද? ඒක ගෲප් එකට දාන්න ඕනේ. ගෲප් එකට දාන්න එපා. පර්සනල් ඩීටේල්ස් ගෲප් දාන්නේ පර්සනල් එවන්නේ මට. ඇහුණද? ගෲප් වල දාන්න මම ගෲප් ඔන්ලි ඇඩ්මින් කරලා තියෙන්නේ. ඕකට නම් දාන්න එපා හොඳේ. ඇහුණද? මට පර්සනල් එවන්නේ. පැහැදිලිද? ඔයාලා පර්සනල් එව්වහම ඔයාලට අදාළ මං ෆෝල්ඩර් එකක් ඕපන් කරලා මේ ලැප්ටොප් එකේ මම වෙනම එක පරිස්සම් කරලා තියෙනවා. තේරෙනවද? ඊට පස්සේ ඔයාලගේ අයිදුම්පත් ගන්න කාලේ තියෙනවනේ දැන් ලියාපදිංචි තහවුරු වෙලා. එතකොට මම මේ ඩීටේල්ස් වලින් අරගෙන ඔයා හිතන්න දෙයක් නෑ ඔයාට එනවා. ඊට පස්සේ ඉතිරි වැඩ ටිකත් ඒ විදිහටම කරේ. හරිනේ? ඊට පස්සේ ඔයා කොහොමත් ඔන්ලයින් තනියෙන් වැඩ කරගන්න තැනට මම හදලා දෙන්නම්. දැන් මේ ලියාපදිංචි ගන්නකම් මේ ටික කරලා දෙන්නම්. තේරුණාද මං කියන දේ? හරි. දැන් කියන්න නම් ගොඩක් දේවල් තියෙනවා. හෙට කරන්න ඕනේ ටික තමයි මම විශේෂයෙන්ම කිව්වේ. මම දැන් ගෲප් එකට දානවා මෙන්න මේ තොරතුරු ටික එවන්න කියලා. ඒ ටික මට එවන්න. පැහැදිලිනේ? ඔරිජිනල් සර්ටිෆිකේට්ස් තියෙනවා නම් විශේෂම සත්‍ය පිටපත් කරලා විදුහල්පති හරහා ඔරිජිනල් සර්ටිෆිකේට් වෙන එවන්න බය වෙන්න එපා. හැබැයි යවනකොට අපි යවන්න ඕනේ මොනවාද? සත්‍ය පිටපත් කරලා. සත්‍ය පිටපත් කරලා දැම්මම හදාගත්තොත් අපිට ආයෙ සත්‍ය පිටපත් කරගන්න අවශ්‍ය නැහැ. ඒ ටික යවම හරි. හරිනේ මං කියන දේ? හරි නේද පුතේ? හරි සර්. ඔව්. ඊළඟට මේ සර් ඔව් පුතේ අහන්න. සර් සෝරි සර් මැදි එහෙම කතා කරාට සර් මේ නෑ නෑ. දැන් ඔව්. මම පරණ ලියාපදිංචි කෙනෙක් 2012 13 මට ඔයා ඒකෙන් මට ওই අයින් ප්‍රශ්නේ වෙලා අහලා දුන්නා. ප්‍රශ්නේ අහලා දුන්නා. ඔව් ඔයා මට කතාත් කරන්නේ නේ. ඔව් සර් මට ඕකට දෙන්න උත්තරයක් නැහැ. මම මෙහෙම කියන්නම්. ඔයාට වාසි සහ අවාසි ටික මම කියන්නම්. වාසි මම සර් මේ කියන්නම්. ඔව් 12 13 අයගේ කෝස් පිය එක උනේ මම දන්න හැටියට 60000ක් හරි ඔය වගේ ගාණක්. හරිද? දැන් කෝස් පිය එක ලක්ෂයයි. තේරෙනවද? ඔව් සර් ඔයා මාත් එක්ක මේ දිගටම කතා කරන්න මම පැහැදිලි කරලා දෙන්න. ඔයාට හරි ඊළඟට දැනට ඔයා පාස් වෙලා තියෙනවා නම් ඉතිරියව පාස් කරගන්න 12 13 අයට තව chance දෙකක් වගේ හම්බෙයි. හරිද? දැන් 2009 7 8 9 ඔන්න ඔය අයට තමයි ඩිප්ලෝමා දීලා දැන් නතර කරලා තියෙන්නේ. ඩිප්ලෝමා දෙනවා කියලා නතර කරලා තියෙනවා. එයා නෝටිස් කරානේ. ඔයාලා නිකන් හිතනවා නම් නෑ සර් මං අලුත් ඒවත් එක යනවා කියලා. නැවත ලියාපදිංචි වෙමු. ලියාපදිංචි මං හිතන්නේ සිස්ටම් එකේ මොකක් හරි අවුලක් වුණොත් අපි මං ඒක හදලා දෙන්නම්. මං ඔයාලට කිව්වා ඒකනේ. ඔව් මං සර් මම මේ අලුතෙන් ලියාපදිංචි වෙනවා සර් මම සමාජ විද්‍යාවයි ජන සංනිවේදනයයි මීඩියයි කළේ ඕකේ. නමුත් මම කරන ජොබ් එකත් එක්ක මේ මට හිතෙනවා දැන් මනෝවිද්‍යාවයි දැන් සර් කිව්වහන් දර්ශනයත් කරනවා කියලා මට දර්ශනය කරන්න ඕන කියලා හිතෙනවා මම ඔව්. කරනවා කියලා හිතාගෙන හිටියේ බෞද්ධ මනෝවිද්‍යාව බෞද්ධ මනෝවිද්‍යාව හොඳ මං කියන හොඳම තේරීම බෞද්ධ මනෝවිද්‍යාවයි දර්ශන මනෝවිද්‍යාවයි. ඒ තුනම එක ළඟින් යනවා. දැන් සර් මම මනෝවිද්‍යාවේ තාම මානව විද්‍යාව කරනවා කියලා හිතන් හිටියේ
මානව විද්‍යාව මෙහෙමයි පුතේ. මේ මට ඒකට මොකුත් කියන්න බෑ. පහුගිය අවුරුදු වල ළමයිගේ අත්දැකීම් අනුව ඒක ටිකක් සංකීර්ණ මට්ටමක තියෙන. ඒ කියන්නේ සමත් වීමේ දැන් ප්‍රතිශතය අඩුයි. දර්ශනයයි ඒ දෙක එකට කරන්න පුළුවන් වෙයිද දර්ශනයයි දැන් අපි විෂයන් දර්ශනය කියන්නේ මනෝවිද්‍යාවේ උපත ලැබපු විෂයනේ පුතේ. ඔව් ඔව් සර්. එතකොට ඒ දෙක එක සමාන. තුන්වෙනි අවුරුද්දේ මනෝවිද්‍යා පේපරයක් තියෙන්නේ. තුන්වෙනි අවුරුද්දට පාඩම් කරන්න දෙයක් නැහැ. ඔයාලා නෑ ෆස්ට් ඉයර්. මම ඇහුවේ සර් මේ ඒක කැම්පස් එකේදී මේ තෝරා ගැනීමේදී ගැටලුවක් වෙන එකක් නෑ නැද්ද නෑ නෑ. කියලා. නෑ නෑ නේද නෑ නෑ. සර්? බග සිස්ටම් එකක් තියෙන්නේ. මම තෝරා ගැනීම විෂයන් තෝරා ගැනීම සම්බන්ධ වෙනම දැනුවත් කිරීමක් කරන්නම්. මට දැන් ඕනේ මේ ඩීටේල්ස් ටික ඔයාලා සූදානම් කරගන්න එපා හෙට 20 ඉඳලා. හා සර් හා හා. ඔව් එහෙනම් මම සර් එහෙම කරමු. දර්ශනයත් ගැටලුවක් නැහැ. මම මේ අර මනෝවිද්‍යාව ඩිග්‍රී එකක් කරලා තිනවා. ඒ උනට මට රජයේ එකක් නෙවෙයි පෞද්ගලික එකක්. මන්ට යුරේසියන් කිව්වනේ ඔයාලට. කැම්පස් එකේ. ඔව් ඒ ඔව්. නිසා මං ආසයි මේකෙන් කරන්න. මේ ඒ නිසා ගැටලුවක් නැහැ සර්. දර්ශනයත් නෑ ඉතින් නෑ මේ නෑ පුතේ මේ මෙහෙම එකක් තියෙනවා විෂයන් තේරීම ගැන මම තව දවසක් දැනුවත් කරන්නම් කිව්වේ අදත් මම උන චුට්ටක් කියන්නම් පුතේ මෙහෙමයි ගොඩාක් අය මේ එක එක විෂයන් ලියාපදින්න දැන් ගිය පාර ජපනීස් ඔහොම එක එක ඒවා ලියාපදින්න උනා දැන්ටත් ඒ ළමයි ඉන්නවා ප්‍රශ්නේ තියෙන්නේ පුතේ වගකීමක් කරන උගන්වන ගුරුවරු නෑනේ හරිද ළමයි දැන් ඔයාලා කිව්ව ඔයාලා 16 යන මෙතන 15 වෙනි ඉන්නේ හරිද 15න් මෙතන කෙනෙක් දෙන්නෙක් හිටියත් දැන් මම අකණ්ඩව සියලුම වර්ෂවලට තාමත් උගන්වගෙන එනවනේ. සමහර අය මග දාලා යනවා පුතේ. පැහැදිලිද? පන්තියේ ළමයි අඩු වුණා කියලා දාලා යනවා. අන්තිමට පුතේ අපි කොච්චර විෂයන් ගන්නවද කරන්නේ විෂයන් තුනම ලිප්ගල් තුන වගේ හොඳට තියෙන්න ඕනේ. එතකොට දැන් එහෙම වගකීමක් ගන්න පුළුවන් ගුරුවරුන්ගේ විෂයන් විතරක් මම රෙජිස්ටර් කරනවා. අනිත් ඒවා නම් ඇත්තටම රෙජිස්ටර් කරන්නේ අමාරු වැටෙන ඒවා. පැහැදිලිද මං කියන දේ? අමාරු වැටුනම අන්තිමට ඩිග්‍රිය ගන්න බෑනේ දැන් රේණුකා ඔයාට අත්දැකීමක් ඇති මාස් කොමියුනිකේෂන් දිග්ගටම ඔව් පේලෙන සර්. විෂය මාස් කොමියුනිකේෂන් දිගටම පේලෙනවා හරිද එතකොට ඔව් ඒ වගේ ඒවා මම රෙජිස්ටර් කරන්න වැඩි උනන්දුවක් නැහැ හැබැයි දැන් අපිට සර්ලා නම් ඉන්නවා නමුත් අර සාපලත් විෂයන් ගණිත දැන් ජපුර ගත්තොත් සමාජ විද්‍යාව ජපුර ගන්න දෙයක් නැහැ පේල් කරනවා මාර අනිත් විදියට එක මේ සර් මේ පරණ සිලබස් එකේ මම දකින දෙයක් තමයි මේ වැඩක් නෑ සර්. අර ඔව් ඒක නම් මට එකම කියන්න විෂයන් දෙන්නේ නෑ එකම අපි දැන් රස්සාව කරනකොට අපිට දැනෙන දෙයක් තමයි එකම විෂයන් කාණ්ඩය ඇතුලේ අපිට ඒක තේරුමක් නෑ කියන එක. මේ අර නෑ මේක මේ තමයි හොඳම මේ බකට් ක්‍රමය මේක හොඳයි මම දකිනවා මේ දැක් බැලුවා හොඳයි සර් ඒ ඔව් හින්දා අලුත් එක කරන්න ඕන කියලා මම හිතන්නේ. ඔව් පුතේ අපි ඒව ගැන කතා කරමු. මම විෂයන් ගැන තාම ආවේ නැහැ. මට දැන් මූලික අවශ්‍යතාවය තියෙන දැන් ඔයාලා සූදානම් වෙන්න ඉපැයි. ඒට 20 නිසා. ඔව් ඒ සර්. ටික අපි කරගමු රේණුකා. හා සර් හරි. හරි හරි සර් හරි. thank you. මේ රේණුකා වගේ ප්‍රශ්න තියෙනවා මගෙන් අහන්න පුතේ. එහෙම ප්‍රශ්න තියෙනවද? ඔක්කොම අහන් ඉන්න විතරයි ප්‍රශ්න නැද්ද? මම ඔක්කොම හදලා කියන්න ඕනද ප්‍රශ්න? මේ මෙහෙම පුතේ. මේකේ ඉන්න විවිධාකාර මිනිස්සු. හරිද? මිනිස්සුන්ගේ අවශ්‍යතාවයන් විවිධයි. හරිද? මිනිස්සු විවිධයි. අපිට මේ ඉන්න ඔක්කොම හදන්නත් බෑ. ඔක්කොම හොඳ කරන්නත් බෑ. එහෙමනද මං කියන දේ? සුද්ධ වූ මිනිස්සු නෑ. ඒ ලංකාවේ හැටිනේ. එහෙමනද මං කියන දේ? ඒ නිසා ඔයා ඊටම පරිස්සමෙන් ඔයාගේ වැඩ කටයුතු ගණන් කරන්න. තේරෙනවද? අර මට කියන්නේ අර මේ සින්දුවක් නම් තියෙනවා ඉතින් මොනවාද මේ මට ඒක කියන්න තියෙන ඕනෙත් නෑ කියලා හිතනවා. ලාභයට තියෙන ඒවා පොඩ්ඩක් පරිස්සම් වෙන්න. එහෙමද? එන්න මගේ පුතේ රත්තරන් පැටියෝ ඔහොම කියන ඒවා පොඩ්ඩක් පරිස්සම් වෙයලා හරිද? උන් මොකක් හරි එකකට තමයි දැන් එහෙම අපිට නිකන් මිනිස්සු කතා කරන්නේ නෑනේ. එහෙමද? පොඩ්ඩක් සැර කරලා කතා කරන්නේ දැන් ඒක අර තමන්ගේ රෙස්පෙක්ට් එක තියාගෙන එහෙම කතා කරන අය දැන් මේ ඔයාට හොඳට කතා කරනවා. හරිද? ඊට පස්සේ ඔයා මේක අමාරු වැටුණාට පස්සේ ඊට පස්සේ ඉන්නේ උණු හොයාගන්න නැහැ. තේරෙනවද? කාගේවත් account වලට සල්ලි දාන්න යන්න එපා. අංක එක ඒක. ඒක ලංකාවේ මූල්‍යමය වංචා ඕන තරම් සිද්ධ වෙනවනේ පුතේ. එහෙනවද මං කියන දේ? සත පහක් දාන්න එපා එක එක්කෙනාගේ account number වලට. ඔයා මතක තියාගන්න විශ්වවිද්‍යාලයට විතරක් ගෙවින් කටයුතු කරන්න. තේරෙනවද? මම 150 රෙජිස්ටර් කරලා දෙන්න. මම නොමිලේ කොහොම රෙජිස්ටර් කරන්නේ. ඔයා මාගේ තේ හිටියන් නැතත් මං ඒක කරනවා. ඒක මං පහුගිය අවුරුදු කිහිපෙත් කළා. තේරෙනවද? හත පහ කරන්නේ නැහැ පුතේ. තේරෙනවද මං කියන දේ? ඒ නිසා ඔව් ලොකු මහන්සියක් නොමේ කර දාන්න පුළුවන් සබ්ජෙක්ට් මොනවාද? විදේශගත උනත් පුතේ විභාග හිරුණි මාත් එක්ක කතා කරන්නකෝ. හිරුණි හිරුණි ඔයා මට කතා කරන්න මම ඔයාලට කියලා දෙන්නම් වැඩේ. හිරුණි මැසේජ් නම් දාලා හරියන්නේ නැහැ පුතේ. කො හිරුණි මයික් ඔන් කරන්නකෝ. ඔයා ආපු ප්‍රශ්නෙට මට සාර්ථක උත්තරයක් දෙන්න ඔයා මයික් ඔන් කරලා මාත් එක්ක අර රේණුකා වගේ කතා කරන්න.
ඒතර කියලා දෙන්න. මයිකොන් වෙන්නේ මං කියන්නම් විදේශගත ඉන්න කෙනෙක්ට කරන්න පුළුවන් ඔන්ලයින් සේරම ලෙක්චර්ස් කවර් කරගෙන විශ්වවිද්‍යාලේ ගයිඩ්ලයින්ස් දෙනවා ඒවත් කවර් කරගෙන යන්න පුළුවන් හැබැයි විභාග ලියන්න ඔයා අනිවාර්යෙන් ලංකාවට එන්න ඕන ඔන්ලයින් ලියන්න බෑ හරිනේ ඒක තමයි වඩ තියෙන එකම බැරියල් එක ඒ අදාළ කාලයේදී ඔයා ලංකාවට ඇවිල්ලා මේ විභාග ලියලා ආපහු යන්න පුළුවන් ඒව හරියට හදාගන්න ප්ලෑන් කරලා මොකද වේලාසන කාලසටහන් දාන්න මම ඒව කියන්නම් දැන් ඔයාලා ලියාපදිංචියත් එක්ක ඔයාලගේ අධ්‍යයන වර්ෂය පටන් ගන්න දවසක් තියෙනවනේ එදා සිට වර්ෂයක් ඇතුළත විභාග තියෙනවා. එහෙම තමයි දැන් හරියටම විභාග තියෙනවා. සෙකන්ඩ් ඉයර් යද්දි මාස 8න් තිබුණා. ඔහොම තියෙනවා. මාස 9න් දැන් තර්ඩ් ඉයර් එකක් තිබුණේ. අවුරුදු 3න් ඩිග්‍රී එක ඉවර කරන ඒක නීතියක්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන උපසභාවෙන් ආපු නීතියක්. හොඳේ. නිසා ලියාපදිංචි කටයුතු සහ මේ ඒ දේවල් ගැන ගැටලුවක් කරගන්න එපා පුතේ. හරිනේ. මේ තව සර් ප්‍රශ්න මම තියෙන ඔව් සර් මම හිරුනේ සර් මං ලොග් අවුට් වුණා එක සැරේට ලීව් වෙලා ගියා. ඔව් මේ පුතේ. මයික් එක හදන්න ගියාම සර් ඔව් මම මේ විදේශගත වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ සර් මං ඒ වෙනුවෙන් තමයි ඉගෙන ගත්තේ. මම ඔව් දැන් මේ අවුරුද්දේ අන්තිම හෝ ලබන අවුරුද්දේ මුල යනවා. කොහෙද යන මම රට මට කියන්න පුතේ? ඕස්ට්‍රේලියාව සර් යන්නේ. ඕස්ට්‍රේලියා. අර මේ මට මෙහෙත් පොඩි ස්ථාවරයක් තියෙනවනේ මම කොමර්ස් වලින් තමයි සර් ඩිග්‍රී එක කරේ දැන් මට ආර්ට් වලින් මෙහෙට එන්න වුණොත් දවසක කියලා මට මෙහෙත් ස්ථාවර දෙයක් හදන්න ඕනේ ඒ නිසා තමයි සර් මම සිංහල විශේෂ කරගෙන මට ටීචින් යන්න පුළුවන් විදියට මම ඩිග්‍රී එකක් ගන්න කියලා බැලුවේ ඔව් මේ මට නෑ සර් පුතේ දැන් ලොකු ඔයා ඔව් ඕස්ට්‍රේලියාවේ යන්නේ පුතේ ඔයා ඒ කියන්නේ රැකියාවකටද නැත්නම් ඔයාගේ කවුද ඉන්නේ එහෙම මට පොඩි විස්තරයක් කියන්නකෝ මම සර් ඔයාලට මගේ හස්බන්ඩ්තුත් එහෙ ඉන්නේ ඔව් මම මෙහෙම කියන්නම් පුතේ හරිද බේසික් ඩිග්‍රී එක දැන් සයිකොලොජි කියන එක ලෝකෙ ඉල්ලන දෙයක් ඔව් තේරෙනවද ඔව් ඔයා ඒ රටවල් වලට ගියාම ඔයාලට තේරෙයි එතකොට පුතේ මම නම් කියන්නේ සාම්ප්‍රදායිකව තියෙන විෂයන් වලට යන්න එපා පැහැදිලිද ඔව් මේ දැන් මනෝවිද්‍යාවෙන් ලංකාවේ ජොබ් එකක් ගන්න බැරි කමක් නැහැ. ඔයා මේ මෙහි ලියාපදිංචි වෙනවනම් මනෝවිද්‍යාව වෙන්න. හැබැයි ඔයා ඒ රටට ගිහිල්ලා බලන පුතේ ඒ රටේ මොකක් හරි උපාධියක් කරන්න පුළුවන් කියලා. ඔව් එහෙ සර් රටේ ඔව් එහෙ උපාධියක් ඉංග්‍රීසි මීඩියම් හරි ඔයා කරලා આવොත් මෙහි අවමය මම කියන්නේ දැන් ඉස්සරහට ඉංග්‍රීසි මීඩියම් බොහෝ මේ පාසල් වල ඉංග්‍රීසි මීඩියම් වලට වැඩි තැනක් තියෙනවනේ. ඔව් එහෙමද? සර් ඔව් ඔව් ඔයාට ඔව් රැකියාවක් ගන්න බැරි කමක් නැහැ. ටීචින් අනිවාර්යෙන් යන්න පුළුවන්. ඉංග්‍රීසි මීඩියම් ඔයා ඉංග්‍රීසි ටික හරියට තියෙනවා නම් මම කියලා දෙන්නම් පුතේ මේ ඉස්කෝල එක රැකියාවක් ගන්න නෙමෙයි මේ ඔව් සයිකොලොජි ෆීල්ඩ් එකේ ඉස්සරහට යන්න මං ඔයිට වැඩි ගොඩක් දේවල් කරන්න හැටි කියලා දෙන්නම්. එහෙනම් ඔයා මේ ඔව් ඩිග්‍රී එක ලංකාවේ කරන්නේ නැතත් ඕස්ට්‍රේලියාව ගිහිල්ලා ඔයා අපි කියමුකෝ ඔයා බේසික් ඩිග්‍රී සයිකොලොජියෙන් කරා යන පාත් එක තියෙන පුතේ හිතා ගන්න. ඔයාගේ වයස කියන්න පුළුවන් නම් කැමති නම් කියන්න. දැන් මූණ පෙන්නන්න 25යි සර් 25යි 25. හොඳම වයස හොඳේ. හොඳම වයස. දැන් මෙහි නම් අවුරුදු 3ක් ගත වෙන සමහර අවුරුදු 2කින් එහි බේසික් ඩිග්‍රී කරගන්න පුළුවන්. ඔයාගේ ඔව් කඩ සර් හොඳ නම්. මම මෙහෙදී මේ කොමර්ස් ඩිග්‍රී එක කොමර්ස් ඇන්ඩ් ටෙක්නොලොජි කම්ප්ලීට් කරලා මාස්ටර්ස් වලට තමයි හෙට යන්නේ දැන් හස්බන්ඩ් එහෙ ඉන්න නිසා මාස්ටර් එකත් මම කරනවා එහෙ. ඒ නිසා තමයි සර් ලොකු අමාරුවක් නැතුව ගේමක් දෙන්න පොඩ්ඩක් බැලුවේ. මන්න හිතන්නේ ඔයා සයිකොලොජි වගේ සබ්ජෙක්ට් එක මම දන්නේ කියන්නේ ඇල්ලුවොත් ඔව් නේ සර් ඕස්ට්‍රේලියාවේ ඔව්. ඕස්ට්‍රේලියාව ඇල්ලුවොත් නම් ඉතින් ඔයාට මම වෙන කතන්දරයක් තමයි කියලා දෙන්න වෙන්නේ. දෙන්නේ නේ ඔව්. සර්. මම දන්නේ ඔයාගේ ඉංග්‍රීසි නොලෙජ් මොන මට්ටමක තියෙනවද කියන එක. ඔව් ඒක සාමාන්‍ය සර් ගොඩ දාගන්න පුළුවන් මට්ටමක තියෙනවා. එහෙම නම් මේ පැති ගොඩක් තියෙන. හිර ඔයා මම වෙනම මාත් මේ ඩිග්‍රී එක ගත්තෙත් සර් ඉංග්‍රීසි වලින්ම තමයි. එහෙනම් ඔයා වෙනම මට කෝල් එකක් දෙන්න පුතේ. කෝල් එකක් දෙන්න ටයිම් එකක් තමයි මට දෙන්න විදිහ නැත්තේ. මම ඔව් මැසේජ් එකක් දාලා තියෙන මම ටයිම් එකක් දෙන්නම්. වෙන පැත්තකට යමු පුතේ මේ බාහිර උපාධිය නෙමෙයි. ඔයා එහෙම ඔව් ඒ රටකට යනකොට මම වෙන පැත්තක් කියලා දෙන්නම්. අහනොත් හරි මම සර් කියන්නේ. හරි. එහෙම අවුලක් නැහැ. මේ ඔයාට කරන්න පුළුවන් පරාසෙ උපරිම එක කරන්න. අවමේ කරන්න. නෙමෙයි. ඔව්. හරි දරුවෝ. හරි අනිත් හරි අයට සර් thank you ඔව් sir. අනිත් අයට ගැටලු තියෙනවා අහන්න පුතේ මගෙන්. සර් මට සර් ප්‍රශ්නයක් මට තියෙනවා. චුට්ටක් ඉන්න නාලක කතා කරලා ඉන්නකෝ ඊළඟයි ඊට පස්සේ. ඔව් නාලක හරි සර් මම 2010 A-level කරේ දැන්ට මම ප්‍රයිමරි ටීචින් කරන්නේ. ඒතකොට ට්‍රේනින් ප්‍රයිමරි මගේ ඔව් B.Ed එකයි මාස්ටර් ඔෆ් එඩියුකේෂන් ඒවා ඉවරයි. ඒත් මට දැන් මගේ ඩිග්‍රී දෙකම තියෙන්නේ එඩියුකේෂන් පැත්තෙන්නේ. ඒතකොට මට ඕනේ දැන් සබ්ජෙක්ට් වලින් කරගන්න. ඒතකොට දැන් මනෝවිද්‍යාව කරොත් මම හිතන්නේ මගේ ඇඩ්මිනිස්ටර් වගේ පැත්තට යනකොට අනිවාර්යෙන් ඕනේනේ. ඒකයි ඔයාගේ මොනවද බැලුවේ. ඇචීව්මන්ට් එක මොකක්ද ඔයාගේ අනාගතේ බලාපොරොත්තු ගුරු අධ්‍යාපන අධ්‍ය සේවය හා පරිපාලන ඔය දෙකෙන් එකකට යන්න තමයි. දැනටත් ඔයා ඉතින් ගොඩක් පාත් එකේ ඇවිල්ලා තියෙනවානේ
ඔව්. දැන් ඊළඟ එක්සෑම් එකකට දැන් ළඟදී ගැසට් කරන එකට මට ලියන්න පුළුවන් ගුරු අධ්‍යාපන සේවය. ඒ කියන්නේ සර්විස් එකක් දැන් 10 11යි. ඒ ඔව්. ටික හරි. මට මෙහෙමයි. දැන් අධ්‍යාපන පරිපාලන ශාස්ත්‍රයේ ඇත්තනම සයිකොලොජි පැත්තෙන් ඔයාලට ගොඩක් දේවල් කරන්න පුළුවන් වෙයි. ගියොත් එහෙම. මේ දැන් ඔයා මේක බේසික් කරගෙන මේක බේසික් උපාධියනේ පුතේ සාමාන්‍ය උපාධියක් මේ කරන්නේ. ඔව් හරිද? ඔව් මේ කියන්නේ ස්පෙෂල් එකක් නෙමෙයි විශේෂවේදී උපාධියක් නෙමෙයි. ඒක ඔයා ඔව්. දන්නවද බ්‍රේඩ් එක කරලා කොළඹ කැම්පස්ද කරේ? නෑ ඕපන් එකේ. ඕපන් එකේ ප්‍රයිවට් එක. ඕපන් එකේ තියෙනවා ස්පෙෂල් ඩිග්‍රී එකක් සයිකොලොජි. හැබැයි ඒකේ නම් හා මේ BSc එකක් මේකට ලේසි නෑ මං හිතන්නේ. හැබැයි ඔයාගේ මේ දැන්ට B.Ed එක කරලා තියෙනවා නම් ඔයාලට chance එකක් හම්බෙන්නත් පුළුවන්. මට ඒක කියන්න තේරෙන්නේ නැහැ පුතේ. ඒක ස්පෙෂල් ඩිග්‍රී එකක්. පැහැදිලිද? ඒකට හැබැයි තෝරගත්තු පිරිසක් විතරයි ගන්නෙ. ඒ පැත්තකුත් තියෙනවා. මේ මනෝවිද්‍යාවෙන් ඉතින් මං බාහිර උපාධි ලියාපදිංචි කියලා මේ කරගෙන යනවා. මං ඒ පැත්තෙන් සපෝට් කරන්නම්. තව ඩිප්ලෝමා කරනවා නම් ඔයා ගම කොහෙද නාලක? මං ගම්පහ ගෙවල් මේ එහෙනම් ඉතින් වැඩ ඔව් කරන්නේ සංගල්ලේ. තංගල්ලේ ඔව්. තංගල්ලේ කොහෙද පුතේ? පොළොමාරුවේ. බෙලියත්තේ. ආ ඔව් ගම්පහ ඉන්නෝ නම් පුතේ ඔයාලා ඕන තරම් කොළඹ කැම්පස් එකේ එහෙම කිට්ටු වෙන්නේ නේ. ඔව්. මේ ඔව් ඔයා මේකට ලියාපදිංචි වෙන එක ප්‍රශ්නයක් නැහැනේ. අපි තව ටිකක් ඔව්. කතා කරමු පුතේ. මම අධ්‍යාපන පරිපාලනයේ ශාස්ත්‍රය සම්බන්ධයෙන් මට දීර්ඝ අවබෝධයක් නැහැ. හැබැයි සයිකොලොජි පැත්තෙන් ඔයාට අධ්‍යාපන ශාස්ත්‍රයේ ඉස්සරහට යන්න මට උදව් කරන්න පුළුවන්. පැහැදිලිද? මොකද සර් මම ගොඩක්ම විශේෂ අධ්‍යාපනයේත් එක්ක යන්නේ. ඒක නිසා මට සයිකොලොජි වටිනවා කියන එක තියෙනවනේ නෑ පොඩ්ඩක්. වටිනාකම නම් තියෙනවා ඉතින්. මේ ඔය ඔව්. විශේෂ අධ්‍යාපන සම්බන්ධයෙන් මේ NI එකේ ජාතික අධ්‍යාපන ආයතනයේ වා කෝස් එකක් කරලා තියෙනවද? ඩිප්ලෝමා එක ඒකත් කරා. කරලා තියෙන්නේ. ඔව්. ඔයාට ඕන ඔය ඉන්නෝ කට්ටිය මුණ ගස්සන්න පුළුවන් ප්‍රැක්ටිකල් නොලෙජ් එකෙන් හදාගන්න. මෙහෙම නාලක අපි ලියාපදිංචි වෙමුකෝ බලන්න. හරිද? ඔයා එන පාත් එක ඉතින් මේ ස්ථිර වෙනවද නැද්ද කොයි පැත්තට යනවද කියන එක දැන් තාම කියන්න බෑනේ හරියටම. අපි වැඩේට අත ගහමු. අපි කොහොමද පන්ති කාමරේ ඔයා කතා කරන්නේ. මම කට්ටිය මුණ මට තියෙන ගස්සන්න. ගැටලුව සර් දැන් අර 100ට 80ක් ගන්නවා කියලා තියෙන්නේ අර ළඟ කිට්ටු A level කරපු අයනේ. මම දැන් 2010 නේ. මාව තේරෙයිද කියන එක. ඔයා මට ඩීටේල්ස් ටික දෙන්න මම කරලා දෙන්නම්. පැහැදිලිද? ආ සර්. මොකුත් නෑ අපිට දැන් අවුරුදු 3ක අත්දැකීම් තියෙනවා. ඕම ඒවා කියනවා. කිව්වට අපි හරියට ලියාපදිංචි වන් ෂොට් කරගත්තාම අවුලක් නෑ. අර ඔය තියෙන සීමාව පැන්නයින් පස්සේ වැඩේ අවුල් වෙනවා. දැන් අපි කියමුකෝ ඔයා ලියාපදිංචි කරන දාලා ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණා කියලා. එතකොට මුල්ම සෙට් එකට අහු වෙනවා. රිජෙක්ට් ලිස්ට් එකක් වැටෙනවා ලොකු ලිස්ට් එකක්. එහෙනම් ඒ ලිස්ට් එකට යන්නේ නැතුව අනිත් ලිස්ට් එකට වැටුණාට පස්සේ ඔයා සිලෙක්ට් නේ. ඉතින් සිලෙක්ට් වෙච්ච ගම අනිත් පැත්තට කැම්පස් එකේ ඩීටේල්ස් එක දාලා පට ගාලා මොනවද ආයුධම් පත්‍රය අපි අප්ලෝඩ් කරනවා. එතකොට ආයේ කතා දෙකක් නැහැ. එහෙමද මං කියන්නේ දේ. මේ යන හැටි මං කියලා දෙන්නම්. නාලක හරිද? හරි සර්. හරි thank you sir. ලක්ෂ්මී සීමානේ මං හරිත් මන් දන්නේ මේ නම් කියනවා. ලක්ෂ්මී නේද? මට ඉස්සලා කතා කරලා නතරුනේ. සමුදුනි නේ? සමුදුනි. ඔයාද කතා කරේ? තව කාට හරි ප්‍රශ්න තියෙනවද පුතේ? මොන හරි ප්‍රශ්න තියෙනවා මගෙන් අහන්න පුළුවන්. හරි. කාටවත් ප්‍රශ්න නැහැ නේ. මම ගෲප් එකට දානවා ඩීටේල්ස් ටික. ඔයාලා ඉන්බොක්ස් හරිද? පර්සනල් මට මගේ නම්බරයට ඒ ඩීටේල්ස් ටික දැන් ෆිල් කරලා එවලා තියන්න. අහුණාද මං කියන දේ? අහුණාද? ෆිල් කරලා එවලා තියන්න. ඊට පස්සේ මම ඔයාට අර ස්ලිප් එක හෙට අරගෙන දෙන්නම්. හෙට රෙජිස්ට්‍රේෂන් දුන්නාම ස්ලිප් එක අරන් දෙන්නම්. ඒක බැංකුවට මං ඒ වොයිස් මැසේජ් එකකුත් දාන්නම්කෝ පර්සනල්. හරිද? ඒක බැංකුවට ගෙවලා ඒකත් එක්ක අර මං කිව්ව O level A level ජාතික හැඳුනුම්පත් සහතික කරලා මේ මොනවාද එවන්න ඕනේ මම ඒ ටික පර්සනල් ඔයා හැමෝටම එවනවා මැසේජ් එකක්. වුණාද? එතකොට ඒ ටික කරගන්න පුළුවන් ඉක්මනින් අපි ඉක්මනට ආයුධම් පත්‍රය දාමු. මට මේ කවුද දිනූෂිකා නේද? මොකද පුතේ ඔයා අහන්නේ මට තේරෙන්නේ නැහැ කියන්නකෝ. කටින් කියන්නකෝ බය නැතුව. බය වෙන්න එපා පුතේ. ආයේ මේ මැසේජ් ටයිප් කරන්න දෙයක් තියෙනවා මේ කතා කරන ගෙදර වගේ තමයි ඉන්නේ ඉතින්. එහෙමද? මේ අමුතු ඒවා හිතන්න එපා ඔය සමහර විට හෙට ඔයාලා මොර්නින් සහතික අස්සම් කරලා ඔව් සහතික හෙට මොර්නින් අස්සම් කරලා හෙට නෑ මොනිද නෑ අස්සම් කරලා තියාගන්න. අපි හැකියක්මනින් තම තමන්ගේ වැඩ කටයුතු ඉවර කරගන්න පුතේ. පැහැදිලිද? දැන් ඉස්සරහට මේක උණු වෙන මම 150යිනේ පුතේ මට පුළුවන් ඉන්නේ මම
මට තේරෙන හැටි 150 මට පුළුවන් ඉන්නේ රෙජිස්ටර් කරන්න. එහෙමනද මං කියන දේ? එතකොට පැහැදිලිව මට රෙජිස්ටර් කරන්න ලේසි වෙන නිසා ඉක්මනින් වැඩේ කරගමු. පැහැදිලිද? ඉස්සරහට වැඩි වුණොත් එහෙම මට ඕක කරගන්න අමාරුයි. පැහැදිලිනේ මං කියන දේ ඔයාලට තේරෙනවද? දැන් පැය 24යි පුතේ දවසක තියෙන්නේ. දැන් 40 බලන්නකෝ 10ක් විතර තමයි දවසට ෆිල් කරගන්න පුළුවන්. මං try කරනවා ඊට වැඩි කරන්න පුළුවන්ද කියලා. ඒකයි මං කිව්වේ හැකි ඉක්මනින් හදාගන්න. හෙටම කියලා නැහැ ඉතින්. හරි. එහෙනම් මං හිතනවා තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයාලා ටයිප් කරන්න මහන්සි වෙන්න එපා. මෙච්චර තාක්ෂණය දිනුන ලෝකේ. ටයිප් කරන්නේ නැහැ පුතේ. මොනවද කරන්නේ? වොයිස් මැසේජ් එකක් එවන්න මට. හරිද? වොයිස් මැසේජ් එක එවලා තියන්න මම ඒකට වොයිස් මැසේජ් එකක් දාන්නම්. ඕන අහන්න ඕන දෙයක්. ඔයාලට වරදින කිසිදු මාර්ගයක් කියන්නේ නැහැ. ඔයාලට හරියන මාර්ග විතරයි මම කියලා දෙන්නේ. පැහැදිලිද? හරි. එහෙනම් මේ අද ඔයාලා මුණ ගැහිම සතුටුයි. වීඩියෝ ඔන් කරගෙන හිටපු දරුවෝ තුන්දෙනෙක් හිටියා. දෙන්නේ දැනට ඉන්නවා. මට ගොඩක් සතුටුයි පුතේ ඔයාලා වීඩියෝ ඔන් කරගෙන සිටීම සම්බන්ධයෙන්. ඉස්සරහට නම් ඉතින් වීඩියෝ ඔන් කරන්න වෙනවා. දැනට ඉතින් ඔෆ් කරන් ඉන්න. ඔන් කරන්නේ නැතුව නම් කොහොමත් මාත් එක්ක වැඩ කරන්න හම්බෙන්නේ. මේ ඔයාලා හැමෝටම මම සුබ ප්‍රාර්ථනා කරනවා. ඔයාලගේ අනාගත බලාපොරොත්තු සියල්ලම මෙතෙක් මගෙන් 2000 3000ක් විතර ඉගෙනගෙන එයාලගේ ජීවිත සාර්ථක කරගෙන ඇති. මට ඔයාලගේ අනාගතේ සාර්ථක කරන්න හැකියාව ලැබෙන්න ඕන කියන ඒ විශ්වාසය අපි අද ප්‍රාර්ථනා කරමු මේක මෙහෙමම වෙන්න කියලා. පැහැදිලිද? අපි මුණ ගැහෙමු පරණ ළමයි සියල්ලම මුණ ගැසන්න. එවනද? මේක අපහසුතාවයෙන් තොරව බය වෙන දෙයක් නැහැ. ඔයාලා විවෘතව මාත් එක්ක කතා කරන්න පුතේ. යක්කු නෙමෙයිනේ අපි. එවනද? බය වෙන කිසි දෙයක් නැහැ. ඔයාට තියෙන ඕන ප්‍රශ්නයක් මේ සම්බන්ධයෙන් තියෙන අහන්න. බය වෙන්න එපා පුතේ. එවනද? අල්ලන් කන්නේ නැහැ. සල්ලි ගන්නෙත් නෑනේ. පැහැදිලිද? ලියාපදිංචිය ස්ථිර කරලා ඔක්කොම වෙනකම් මං උදව් කරනවා. සල්ලි ගන්නෙ නෑ හොඳේ. එහෙනම් ඒ නිසා බය වෙන දෙයක් නෑ. කාටවත් සල්ලි දෙන්න යන්නත් එපා. ගොඩාක් අය මේ කාලේ විවිධ උත්තර වැටි දාලා සල්ලි එකතු කරනවා. ඔයාට නම් අහුවෙන්න එපා පුතේ. පැහැදිලිනේ? හරි. එහෙනම් හැමෝටම උසන්නයි සුබ රාත්‍රියක්. අපි නැවත හම්බෙමු. විෂයන් හඳුන්වා දීම වැඩසටහන ළඟදී මම තියෙනවා. ඒකෙදි විෂයන් කිහිපයක ගුරුවරුත් ඔයාලට මුණ ගැස්සලා මම පැහැදිලි කිරීමක් කරන්නම් පුතේ. හොඳයි. සතුටුයි ඔයාලා මුණ ගැහෙන්න. සුබ රාත්‍රියක් හැමෝටම.